2024 සංගණනයක් අනුව ලංකාවේ O level කරනවා 4,74,147. O level pass වෙන්නේ 2,37,026. 50ක් ගෙදර. ඒකම A level කරනවා උසස් පෙළ අධ්‍යාපනයේ පියුසු ලබනවා 2,74,361ක්. සමත් වෙනවා 1,77,588ක්. දැන් අපි ඒ වලින් පස්සෙත් 50ක් හැලෙනවා. අපි ඒ ශිෂ්‍යයා සඳහා වන විවසායකත්වය සහ නිපුණතාවයෙන් යුතු පුරවැසියෙක් ඕලෙන් පස්සේ බිහි කරලා තියෙනවා. එහෙම නෑ කියලා මායි ඔබයි මේක අත්විදින අවුරුදු 18ක් 20ක් 21ක් වෙච්ච සෑම පුරවැසියෙක්ම සෑම තරුණයෙක්ම දන්නවා. මේ අධ්‍යාපන ක්‍රමය තුල තිබෙනවා 3H නැත්නම් H වර්ග තුනක්. එකක් තමයි head, hand and heart. මේ තුන එකට දුවන පුරවැසියෙක් අවසානයේ අපිට අධ්‍යාපනයෙන් පස්සේ එළියට සමාජයට දෙන්න පුළුවන් නම් ඔන්න අපි සාර්ථකයි. අපි දැන් අලුතෙන්ම ව්‍යාපෘතියක් මේ රජය කරනවා ඉවත් දෙනු කියලා. අප ස්වාමීන් වහන්සේලා දන්නවා ඔබ වහන්සේලා පුළුවන් තරම් මේ රටේ බණ කියනවා. දැහැමි සමාජයක් හදනවා දහම් පාසල් ඉරිද වරුවක් කරනවා. එහෙම කරලත් අපිට ඉවත් වෙනු කියලා ප්‍රෝග්‍රෑම් එකක් රටක් වශයෙන් දවස ගානේ මෙච්චර ප්‍රමාණයක් අතරණු ගත්තා කියලා ප්‍රචාරණයක් දිගට අපිට කරන්න වෙලා තියෙනවා. මීට පෙර ආණ්ඩුත් ඒ වගේ දේවල් කරා. ඒ වෙලා තියෙන්නේ අපි කොච්චර අධ්‍යාපනිකව හදන්න හැදුවත් පුරවැසියෙක් ඒ පුරවැසියා කොයි හරි තැනක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගමේ අයිස් නැත්තම් හෙරොයින් පාවිච්චි කරන තරුණේ ගමේ හොඳම තරුණයා වෙන්න පුළුවන් මීට අවුරුදු කීපෙට ඉස්සෙල්ලා. ගමේ ආව මගුල් ගෙදරට ඕන වැඩක් කරන ගමේ හොඳම කොල්ලා. හැබැයි හදවත හොඳ වුණාට එතන අධ්‍යාපනය නැතුනොත් එහෙම ඒත් ප්‍රශ්නයක්. දැන් මගෙන් ආයි අධ්‍යාපනය ලැබපු ඔක්කොම මත් ද්‍රව්‍ය වලට භාවිතට ගිහිල්ලා නැද්ද කියලා. නෑ තියෙනවා. මම දන්න උදාහරණ තියෙනවා. මොරටුවේ 3 වෙනි වසර හෙරොයින් වලින් ගැලවෙන්න බෑ. දැන් අධ්‍යාපනයක් තියෙනවා. කුසලතාවක් තියෙනවා. ඒත් මේ සමාජීය අධ්‍යාපනය නැහැ. අපි පොඩි එක කරුණක් නිසා මේ වගේ හදන්න ඉන්න වැදගත් ජීවියෙක් පුරවැසියෙක් නැති කරගන්න එපා. මම තව කරුණක් මට මතක් වුණා. ඔයගොල්ලෝ බලන්න මේ දැන් සෝෂල් මීඩියා අරගෙන දැන් මේ වෙලාවේ මේ ඉංග්‍රීසි ගැන කතා කරමින් ඉඳා පබ්ලික් ස්පීකින් කමියුනිකේෂන් ස්කිල් සම්බන්ධයෙන් කොච්චර ප්‍රෝග්‍රෑම් තියෙනවද කියලා. ඒක මේ වෙලාවේ වෙනම විෂයක්. ඒකට වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. වෙනම මෙන්ටර්ලා ඉන්නවා. වෙනම ටීචර්ස්ලා ඉන්නවා. වෙනම සබ්ජෙක්ට් එකක්. කමියුනිකේෂන් ස්කිල් and පබ්ලික් ස්පීකින්. දැන් ගෙදර ගිහලා බලන්න කොච්චරක් තියෙනවද කියලා සමාජ මාධ්‍ය වල ඒක 6 වසරේ ළමයට උගන්වන අවකාශය මේ ප්‍රසංස්කෘතියෙන් ගන්නවා. මම හිතනවා ආයි මම කියනවා අපි හදන්න ඕනේ පුරවැසියෙක් ඊළඟ අවුරුදු 20ට. එතකොට මේ රට මෙහෙම ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරන්නත් ඕනේ නැති මට්ටමින් ඒ සමාජයේ ගණී ප්‍රතිසංස්කරණ ඕනේ කියලා. නැත්තම් මෙහෙම පෞරුද්දක් පස්සට දාලා ප්‍රතිසංස්කරණ අවයානස් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙහෙම සාකච්ඡාවක් මම හිතන්නේ ඕන වෙන්නේ නැහැ. ඒ වනි සාකච්ඡාවක් අපි නවත්තන්න ඕනේ තව අවුරුදු 20කින් 15කින්. ඒක මේ සමාජය එහෙමම ගනී. එතකොට ඔය ජාතිකත්වය ආගම ප්‍රමුඛ දේශපාලනය බොරුව ප්‍රමුඛ දේශපාලනය නැවතිලා මේ රට වෙනත් තලයකට